හායි ළමයි වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මේ දකින්නේ ත්‍රීල්‍ය කියන මාළු විශේෂය. ඉතින් මේ මාළු ඇත්තටම ඉතාලි කට්ටිය ගොඩක් වෙලාවට බෙදලා තමයි කන්නේ. අපි දැන් බලමු කොහොමද මේ මාළු බෙදගන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ පිරිසිදු ප්ලාස්ටික් කවර එකක් නැත්නම් අර පොඩි බෑග් එකක් වුණත් කමක් නැහැ. පිරිසිදු බෑග් එකක් ගන්න. ඒකට අවශ්‍ය ප්‍රමාණයට පාන් පිටි ස්වල්පයක් දමා ගන්න. අපිට මේ මාළුන්ව හොඳට මේ පාන් පිටි එකේ මික්ස් කරලා ගන්න ඕන. ඒක නිසා තමයි අපි මේ බෑග් එකකට දාගන්නේ. එතකොට අපිට මාළුවගේ හැම තැනටම වැදෙන්න මේක හොඳට පාන් පිටි ටික ගා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට බෑග් එකේ දාලා මෙහෙම හොලවද්දී හැම තැනම මාළු සුද්ධ කරපු තැන ඉඳන් මුළු ඇඟ පුරාම හොඳට පාන් පිටි තවර ගන්න අපට හැකි වෙනවා. ඉතින් ඊටාම ලේසියෙන් නැත්තම් අපි භාජනයක වුණත් අපි මේ දේ කරගන්න පුළුවන්. නමුත් එතකොට පාන් පිටි එහෙට මෙහෙට විසිකරන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මේ බලන්න දැන් හොඳට මුළු ඇඟටම පාන් පිටි හොඳට තැවරලා තියෙනවා මාළුවගේ. ඉතින් මේ විදියට අවශ්‍ය ප්‍රමාණයට සියලුම මාළු මේ විදියට පාන් පිටිවල දවට ගන්න ඕනේ. ඉතින් මේකත් මාළු බදින එක්තරා එක ක්‍රමයක්. මෙහෙම පාන් පිටි තවරලා බදිද්දී වටේ හොඳට ක්‍රිස්පිවත් ඇතුළ හොඳට ගොඩක් කර වෙන්නේ නැති වෙන විදියට මාළු බෙද ගන්න පුළුවන්. ඒකයි පාන් පිටි දැවටීමෙන් සිදු වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපි දැන් කැමති නම් ඇත්තටම මේ පාන් පිටි මිශ්‍රණයටම ඔයාලට ලුණු මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ඒ රසයන් වලට කැමති නම් ඒව කරන්න පුළුවන්. නමුත් මේ ඉතාලි ජාතිකයන් මෙන්න මේ විදියට නිකම්ම පාන් පිටි එකේ තමයි මේ විදියට මාළුව දවටගෙන පස්සේ ගැඹුරු තෙලේ බැදගන්නේ. මෙයාලා ගැඹුරු තෙලේ බැදගෙන ඉවරෙන් පස්සේ තමයි අවශ්‍ය තරමට මාළුන්ට ලුණු උඩින් ඉහාගෙන දෙහි අවශ්‍ය නම් දෙහි චුට්ටක් මික්ස් කරගෙන කන්නේ ඒගොල්ලා. ඉතින් දැන් ඇත්තටම අපිට පුරුදු ඔක්කොම කවලම් කරලා ලුණු මිරිස් ඔක්කොම එකට කවලම් කරලා මාළුවත් එක්කම ෆ්‍රයි කරගන්නනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ මාළු වර්ගය ඉතින් මේ ඉතාලි ජාතික කට්ටිය බදින්නේ මෙන්න මේ විදියට. ඉතින් මේකම මම බදිලාවකට ඔයිල් දාලා රත් වෙන්න තියලා තියෙන්නේ. දැන් එතකොට තෙල් එක රත් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ මම පාන් පිටි තවරගත්තු ත්‍රිලියෝ මාළු ටික. ඉතින් මට අවශ්‍ය ප්‍රමාණයට තමයි මම මේ අරගෙන තියෙන්නේ. ඉතින් මේ මාළුව ඇත්තටම සුදු මාළු වර්ගයක්. ඇත්තට මාළුව සුදුයි, හරිම රසයි, ඉක්මනින්ම කැඩෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ විදිහට පාන් පිටින් තවරලා බදින එකෙන් අපිට කැඩෙන එක වළක්ව ගන්නත් පුළුවන්. ඉතින් මේ පදෙල්ලාවට මට දාගන්න පුළුවන් ප්‍රමාණයට තමයි මම මේ මාළු එකතු කරගන්නේ. මොකද බෙදෙන්නත් ඉඩ කඩක් අවශ්‍යයි තෙල් එක්ක. ඉතින් මීට වඩා තව දාන්න බෑ. ඉතින් දැන් මේ ටික එක පැත්තක් බෙදීගෙන ඉඳි ඊට පස්සේ අපි අනිත් පැත්තත් හරව ගන්න ඕන ගෑරුප්පක ආධාරයකින් හරි නැත්නම් තෙල් හැන්දට ඔයාලා පාවිච්චි කරන ඕනම උපකරණයකින් මාළුවගේ දෙපැත්තම හොඳට එක වගේ බැදගන්න සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මේ මාළු බදිද්දී ඇත්තටම හරිම සුවඳක් එනවා. මේ මාළුට බිතුණු මාළුවක් බදිද්දී සුවඳයි ළමයි ඒකමයි ඔබතුන් කියන්න දෙයක් නෙවෙයිනේ. නමුත් මේ මාළු බදිද්දී වෙන්නේ අමුතුම මිහිරි සුවඳක්. දැන් ඔයාලට පේනවා ඇති පාන් පිටි කරවීගෙන එද්දී ඔයිල් එකේ කලර් එකත් වෙනස් වෙලා තියෙනවා. මේ හැලෙන පාන් පිටි තමයි
මේ බ්‍රවුන් කලර් එකට වගේ යෙලෝ කලර් එකක් වගේ ඔයාලට පේන්නේ වීඩියෝ එකේ. මොකද මේ මාළුවගේ අර අනවශ්‍ය වැඩිපුර තියෙන පාන් පිටි තමයි බෙදි බෙදී එළියට ඒව ගැලවිලා යන්නේ. ඉතින් මේ තීන්දුව ඔයාලා දැන් දකින්නේ අපි බෙදගත්තු මේ මාළු ටික දැන් මම ඉතුරු ටිකත් මේ විදිහටම බෙද ගන්නවා. ඉතින් මේ මාළු බෙදගත්තවත් එක්ක මම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකක් බෙදගත්තා. ඉතින් මේක තමයි අද අපි ඩිනර් එක වෙන්නේ. ඉතින් හම්සකටත් ස්පෙකින්කටත් රෑ කෑමකටත් ඉතාම සුදුසුයි. ඇත්තටම ලේසියෙන් හැමදාම ඉතින් මේ ෆ්‍රයි කර කන්නේ නැහැනේ. ඉතින් ඉඳලා හිටලා මේ වගේ කෑමකුත් කන්න ඕන ළමයි. ඉතින් එහෙනම් නැවතත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.